කොහොමද? ඔන්න අද මගේ මාර්තු මාසේ සෝලෝ ඩේට් එක යන තමයි හදන්නේ. මට අද ගොඩාක් වැඩ කරගන්න තියෙනවා. ඉතින් සෝලෝ ඩේට් එක බලන්න ඔයාලා රෙඩි වෙන්න. දිගටම මගේ vlog එකත් එක්ක ඉන්න. උදේ මට තිබුණ වැඩ ටිකත් ඉවර කරලා ඉක්මනින්ම වොෂ් එකක් දාගෙන රෙඩි වෙන්න තමයි හදන්නේ. මම ඉක්මනින්ම රෙඩි වෙන්නම්. දිගටම vlog එකත් එක්ක ඉන්න. අද මම මොනවද කරන්නේ, කොහොමද මගේ මේ ටයිම් එක අද ස්පෙන්ඩ් කරන්න කියලා ඔයාලට බලන්න පුළුවන්. බයි. මෙහෙම තමයි මම රෙඩි උනේ. මේ දවස් ටිකේ කොහොමත් වැටෙන අවුව තද වැඩ නිසා මං ඉතින් පොඩ්ඩක් අත දිග එකක්ම ඇඳගත්තා. Anyway, I think it's good for me today. So, let's start to make up. Hi ළමයි. කොහොමද ඉතින් ඔයාලට? So welcome back to my Mr. and Mrs. V YouTube channel. මේකප් දානවා කියලා කිව්වට මම එහෙම ලොකුවට මේකප් කරන කෙනෙකුත් නෙමෙයි. සිම්පල් මට එදාට හිතෙන දේවල් තමයි මම කරන්නේ. මොනවා කරන්නත් කලින් මම කොණ්ඩේ ක්ලිප් කරගත්තා. නැත්තම් කොණ්ඩේ මූණට වැටුනහම මට මේ දේවල් ටික කරගන්න අමාරුයි. මේ මාර්තු මාසේ මං හරි ආසාවෙන් මග බලාගෙනම හිටපු ඩේට් එකක් තමයි මේ අද මට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකට මං කොච්චර රෙඩි වුණාද කිව්වොත් මම ලිස්ට් ඩවුන් කරගත්තා අද දවස් පුරාම මට කරන්න තියෙන වැඩ ටික කරගන්නේ කොහොමද කියලා. ඔන්න ඔයාලත් එක්ක කතා කරන ගමන්ම මම මගේ ස්කින් කෙයාර් ටික ටිකෙන් ටික කරගත්තා. කොහොමද කොණ්ඩේ දාන්නේ? කොහොමත් දැන් ගොඩකට ඇවිදින්න තියෙන නිසා අපි පොන්ටෙල් එකක්ම දාමු. දැන් නම් මම සම්පූර්ණයෙන්ම රෙඩි වෙලා ඉවරයි අද මගේ සෝලෝ ඩේට් එකට එළියට යන්න. මීට කලින් වතාවේ මම මගේ channel එකට එකතු කරලා තිබුණ සෝලෝ ඩේට් එක ගොඩාක් කට්ටිය බලලා තිබුණා. ඉතින් මට ගොඩාක් සතුටුයි. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ vlog එකත් එක්ක ඔයාලා එකතු වුණාට. ඔයාලට මම ටිප් එකක් කියන්නද? අපි කොහොමත් කැමතියින පර්ෆියුම් එකක් ලොංග් ලාස්ටිං විදිහට පාවිච්චි කරන්න. ඔයාලා මොන හරි පර්ෆියුම් එකක් පාවිච්චි කරද්දී වැස්ලින් චුට්ටක් මේ ගාලා ඒ තැනට පර්ෆියුම් ගන්න. එතකොට ගොඩාක් වෙලාවක් ඒ සුවඳ තියාගන්න පුළුවන්. මම උදේට ෆිෂ් ඔයිල් එකකුයි මගේ විටමින් එකකුයි ගන්නවා. ඉතින් මට මේ දේවල් ටිකක් ගන්නද පරක් වුණා. මේ වෙලාවේ තමයි මතක් වුණේ ආපහු ඒ වෙලාවේ මම ටක් ගාලා විටමින් ටිකක් ගත්තා. එන්න යමු මාත් එක්ක අද මගේ සෝලෝ ඩේට් එක බලන්න. මම එළියට බහින වෙලාවේ නම් අවුව ටිකක් සැර වීගෙන ඉන්න ටයිම් එකක් තමයි සෙට් උනේ. කොහොම වුණත් 11ට ළඟයි මම එළියට එද්දි. සෝලෝ ඩේට් එක ස්පෙන්ඩ් කරන හැම දවසකම වගේ මට යන්න වෙන්නේ එක්ක ටුක් ටුක් එකක නැත්තම් බස් එකේ. දැන් මම මේ බස් හෝල්ට් එකට යන ගම. කවුරුත් නැහැ. only me. මම පාරට එද්දිම මගේ වෙලාවටම බස් එකක් හම්බුණා. ඉතින් මං ඉක්මන් කරලා බස් එකට නැගගත්තා. මොකද මේ වෙලාවට
ලොකුවට බස් එන්නෙත් නැහැ. ඉතින් හම්බුන වෙලාවේ මං ඉක්මනින්ම මේ බස් එක ගත්තා. දැන් මම කුරුණෑගල ටවුන් එකට ආවා. මට යන්න ඕන තැන් ටවුන් එකේ එක එක තැන්වල තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම කොතනටද යන්න ඕන කියලා හිතා ඉඳලා මම මුලින්ම තීරණය කරා CIB එකට එන්න. මම මීට කලින් නම් කිසිම අවුරුද්දක අවුරුදු වෙනුවෙන් ඇඳුම් ගද්දී CIB එකට ඇවිල්ලා තිබුණේ නැහැ. CIB එකට අනිත් වෙලාවට ඇවිල්ලා තිබුණත් අවුරුද්දට ඇඳුම් ගන්න ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් මම මේ පාර හිතුවා මුලින්ම CIB එකට ගිහින් බලනවා කියලා. මම කැමති මට ඕන විදිහේ මොනවා හරි දෙයක් තියනවාද කියලා බලන්න. වෙනදා අවුරුදු කාලෙට ටවුන් එකට ආවහම ගොඩාක් කාර්යබහුල තත්ත්වයක් තමයි පේන්නේ. ඒ වුණාට අද CIB එකේ වුණත් ලොකු සෙනගක් හිටියේ නැහැ. කොහොම වුණත් මට නම් ඒක හරිම පහසු වුණා. මොකද මට හිත නිදහසේ බ්ලොග් එකට ඕන වීඩියෝස් ගන්න, ඇඳුම් තෝරන්න ඒක හරිම පහසුවක් වුණා. මුලින්ම අපේ නංගිට මම හරි ලස්සන ෆ්‍රොක් එකක් ගත්තා. ඒක තමයි මම ඔයාලට කලින් ඇඳලා පෙන්නුවේ. ඉතින් මං හිතුවා ඒක යාට ගැලපෙයි කියලා. ඊට පස්සේ මම ඊළඟ ෆ්ලෝ එකට ආවා. මල්ලිට, තාත්තට, මගේ ඉසු බෝයිට මොන හරි ගන්න. මට ඇවිදලාම ටිකක් මහන්සි වැඩි වගේ. ඒ නිසා මම පොඩි වෙලාවක් ඉඳගත්තා. ඊට පස්සේ මම දැනට ගත්ත ඒවා ඉසුට පෙන්නන්නත් එක වීඩියෝ කෝල් එකක් ගත්තා. CIB එකෙන් මම තාත්තටයි, මල්ලිටයි, ඉසුටයි, අපේ නංගිටයි ඇඳුම් අරගෙන ඉවරනාම එළියට ආව ගමන්ම ඉස්සරහ තිබ්බා කාගිල්ස් එක. මං ඉක්මනින්ම කාගිල්ස් එකට ආවා. මොකද මම ලොකු වතුර තිබහක හිටියේ. ඉතින් මං ඉක්මනින්ම වතුර බෝතලයක් ගන්න ආවා. දැන් නම් මම මේ ආවේ මං යන්න ආසාවෙන් හිටපු තව තැනකට. හැම වෙලාවකම නම් මට මෙතනට එන්න ලැබෙන්නේ නැහැ. නමුත් මම ටයිම් එක ලැබෙන වෙලාවල් වලට මෙතනට එන්න අමතක කරන්නේ නැහැ. කුරුණෑගල කවුරු හරි මේ vlog එක බලනවා නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ කොතන තියෙන චර්ච් එකද කියලා. අද මම මේ ආවේ සෙන්ට් ඇන්තනීස් චර්ච් එක. කුරුණෑගල ටවුන් එකේම තමයි චර්ච් එක තියෙන්නේ. මම බෞද්ධ කෙනෙක් වුණත් මං හරි ආසයි කිතුණු ආගමට. අද කිතුණුවන්ට විශේෂ දවසක්. ඒ කියන්නේ ගොක් ඉරිදාවක තමයි මට චර්ච් එකට යන්න ලැබුණේ. උදේ පල්ලියට එන්න හදද්දී පල්ලියේ පූජාව තිබුණ නිසා මම CIB එක පැත්තේ ගිහින් එද්දි තමයි ආපහු නැවත වතාවක් පල්ලියට ආවේ. මම මෙතනට ඇවිල්ලා මගේ හිතේ තියෙන ගොඩාක් දේවල් නිදහසේ කිව්වා. ඒක කොහොමද විස්තර කරන්න, මට ඒ ෆීලින් එක විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ වුණාට මං විනාඩි 20ක් විතර නිදහසේ, හරිම නිදහසේ එතනට වෙලා ඉඳලා හරි සැහැල්ලුවෙන් තමයි එතනින් එළියට බහලා ආවේ. ඊළඟට අපි යමු අම්නා බෑග් ෂොප් එකට. මේක කුරුණෑගල තමයි තියෙන්නේ. ගොඩක් පරණ ෂොප් එකක්. මේ ෂොප් එකේ එක එක විදිහේ බෑග් වර්ග ගොඩාක් තියෙනවා. ඔයා කුරුණෑගල කෙනෙක් නම් නැත්තම් කුරුණෑගලට ආසන්න තැනක ඉන්න කෙනෙක් නම් ඕනම කෙනෙක්ට මේ අම්නා බෑග් ෂොප් එකට එන්න. එයාලා ඩිස්කවුන්ට් එහෙමත් දාලා දෙනවා. ගොඩක් ලස්සන බෑග් කලෙක්ෂන් එකක් එයාලා ගාව තියෙනවා. බෑග් විතරක්ම නෙමේ, අම්නා බෑග් ෂොප් එකේ තව ලස්සන කියුට් වෝටර් බොටල් වගේම ඔයාලට එක චූටි කියුට් පර්ස් වර්ග, ඊට අමතරව මේකප් පවුච්, මේ හැමදේම ගන්න පුළුවන්. අද මං වෙනුවෙන් වෙන් කරගත්තු දවසක්නේ ගත කරන්නේ. ඉතින් මං ආස කරන දේවල් හරිම නිදහසේ සැහැල්ලුවෙන් මට ඕන විදිහට තෝරගත්තා.
මේ ෆ්ලෝ එකෙන් මං ලස්සන වෝටර් බොටල් එකකුයි ඊට අමතරව පර්ස් එකකුයි තෝරගෙන දැන් මේ උඩ තට්ටුවට යනවා. අප්ස්ටෙයාර් එකේ තමයි එයාලගේ ඔෆිස් බෑග් වර්ග තිබුණේ. ඔන්න මේ විදිහට මම මට ඕන බඩු ටික සිලෙක්ට් කරගෙන ඉවරයි. ඔයාලා මට ඩිස්කවුන්ට් දානවනේ. දැන් තමයි දැම්මේ. ඕ මට කිව්වා. තමයි ඉස්සල්ලාම වර්ණ ඇල්ලුවේ ඕක. Thank you. I'm so lucky girl. අද මට මෙහෙමටම කියාගන්න හිතුණා. මොකද අද මට හරි අහම්බයකින් අම්න ෂොප් එකේ අලුත්ම බෑග් ස්ටොක් එකකින් බෑග් එකක් ගන්න පුළුවන් වුණා ඉස්සෙල්ලාම. ඉතින් ඒ බෑග් එක ගොඩාක් ලස්සනයි. Thank you so much. හරි ඔන්න බඩු ටික ගත්තා. දැන් අපි බලමු මගේ ඊළඟ ස්ටොප් ස්ටේෂන් එක කොහෙද කියලා බලන්න. මේ ඩැමේජ් හොඳයිද ඒක? හොඳයි. එනවා ඔකනේ. ෂැම්පූයි කන්ඩිෂනර් එකයි දෙකම. මම අද ගත්තු ෂැම්පූ කන්ඩිෂනර් මම මීට කලින් යූස් කරපු බ්‍රෑන්ඩ් එකකින් නෙවෙයි ගත්තේ. මට හිතුණා පොඩ්ඩක් මගේ ෂැම්පූ ඔක්කොම වෙනස් කරන්න. ඒ නිසා මම අලුත් බ්‍රෑන්ඩ් එකකින් තමයි ගත්තේ. බඩු ගොඩකුත් උස්සගෙන අවුවේ එහෙම යද්දී හරිම මහන්සි. ඉතින් මම ඊළඟට හිතුවා මොනවා හරි කන්න ඕනි කියලා. මං ඉතින් ටුක් ටුක් එකක් දාගෙන ඊළඟට ආවේ ටාකෝ බෙල් එකට. මේ ෂොප් එක කුරුණෑගලට ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් වුණාට විශ්වාස කරනවද මම අද තමා පළවෙනියටම මේකේ එක්ස්පීරියන්ස් එක ගන්න ආවේ කියලා. මොකද මම ඇත්තටම ලොකුවට මේකට එන්න ආසාවක් තිබුණ කෙනෙක් නෙවෙයි. කොහොම වුණත් අද මට හිතුණා ඉස්සෙල්ලාම මේකට යන්න ඕනේ කියලා. අද මම මගේ සෝලෝ ඩේට් එක ගත කරාට මම ටාකෝ බෙල් එකට එද්දී ඉසුවට කෝල් එකක් දීලා ඉසුවටත් එන්න කිව්වා. මොකද එයා ටාකෝ බෙල් එකට ඇවිත් තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා ඒ එක්ස්පීරියන්ස් එක එයත් එක්ක ෂෙයා කරගෙන ගත්තොත් හොඳයි කියලා. ඔයාලා තාම මගේ YouTube channel එකට අලුත් යාළුවෙක් නම් මතක් කරලා subscribe කරන්න. මගේ ඉස්සරහට දාන ලස්සන vlog ටික බලන්නත් එක්කම. ඔයාලා සෝලෝ ඩේට් එකක් යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒක හරිම සතුටින් ආසාවෙන් ලස්සනට ගත කරන්න. මොකද සෝලෝ ඩේට් එකකදී හැම වෙලේම ස්කින් කෙයා, බියුටි කෙයා විතරක්ම නෙමෙයි මූලිකම තැන ගන්නෙ. ඔයාලා කැමති දේවල්, ඔයාලා යන්න ආස තැනක් බලන්න යන එක මේ සෝලෝ ඩේට් වලට අයිති වෙනවා. සමහර වෙලාවට මම මගේ vlog වලට ඕන කරන වීඩියෝස් ගද්දී එක අය කන්න වගේ මන් දිහා බලාගෙන ඉන්නවා. ඒත් ඉතින් ඒවා හිතට දාගත්තොත් ඉතින් මගේ වැඩ ටික කරගන්න බැහැනේ. ඉතින් මම ඒව ගැන වැඩි හිතන්නේ නැතුව මම මගේ වැඩ ටික කරගෙන යනවා. අපිට හැම කෙනෙක්වම සතුටු කරන්න බැහැනේ කොහොමද? අපි ටාකෝ බෙල් එකට ආපු ෆස්ට් ටයිම් කිව්වනේ. ඉතින් අපි යාළගෙන් ශ්‍රී ලංකන් චිකන් රයිස් එකකුයි අයිස් කොෆී දෙකකුයි ඊට අමතරව ඩෙසර්ට් එකක් ගත්තා. ඒකේ නම් චොක්ලට් තමයි ඇතුලේ තිබුණේ. මට ඒකට කිව්ව නම මතක නෑ. ඉතින් ඒව try කරලා බලන්න මාරම රසයි. අපි නම් ඇත්තටම හොඳට enjoy කරා. ඔයාලත් කාලා බලන්න. ඉතින් අදට මම මගේ සෝලෝ ඩේට් එක මෙතනින් ඉවර කරනවා. So see you soon with my new vlog guys and bye.